ලස්සන මල් වැටම. මේ පාරේ මෙහෙම යන්නේ අපි. කොහෙද යන්නේ? නෑ. නෑ මේ පාරෙන් තමයි යන්නේ. අත්ති දිය දාන්න බෑ. දොළොන්ට ප්‍රයිවට් හොස්පිටල් දෙවිලි කියලා. හරි. කෑවා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. අද්දා ගෙදරින් කෑවා. කරේ මෙතන වෙලා තියෙනවා. අවුරුදු 8කට විතර පස්සේ ආවා. දිලුෂ මල්ලේ ගෙදර ආවා. ඇවිල්ලා අම්මා කණ්ඩ හදලා දුන්නා. අපි ඉතින් කාලා කතා බහ කරලා දැන් ඉතින් යනවා දැන් වෙලාව. යනවා දැන් වෙලාව 4:06යි. යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා. යාළුවෝ දෙන්නෙක් කිලෝමීටර් 162ක් තියෙනවා. washroom break අරින්න. පැය 4යි විනාඩි 24ක් වෙන්නනවා. දැන් වෙලාව 4:07යි. එම් බැලුවොත් පාය 7යි 4:07යි. අමාර එනකොට හරිනම් අපි යන්න ඕනි ඒ වරට. washroom break කරනවම වෙන මොකක්ද? බලමු. promise. අප්ඩේට් එකක් දෙන්න කීයේදී අපි ගෙදර ආවද කියලා. ඊට පස්සේ අපේ අනුරාධපුර vlog එක ඉවරයි. අනුරාධපුර පටන්ගෙන දැන් අන්තිමේට නැවතුනේ කල්පිටියේ. ප්ලෑන් එකේ තිබ්බේ නෑ මගේ නම් හැබැයි පොඩි අයිඩියා එකක් ඔළුවේ තිබ්බා මේ පුත්තලුම් පැත්තක එන්න ඕනි කියලා. හැබැයි මට එකක් තිබ්බේ නෑ මේ චර්ච් එකේ මට දන්නේ මෙහෙම යන්න පුළුවන් කියලා දැනක් තියෙන. චර්ච් එකේ ඉඳන් මගේ අයිඩියා එකක් තිබ්බේ නෑ. කොහොම හරි චර්ච් එකට දැල්ලා වෙනවා. අම්මා දුන්නා ඒ තියෙන උගුරැස්ස දුන්නා. මේකට කියන්නේ කලුකු. වැට කුරුඳුද මොකක්ද එකක් කිව්වම කියලා කියන්නේ මේ කට්ටිය. ඔයාලා කියන්නේ මේ පැත්තේ මේ මෙන්න මේකට අපි කියන්නේ මේකට උගුරැස්ස කියලා. බට් ඒක මේ උගුරැස්ස වගේ අර මේ මෙහෙම තලලනේ උගුරැස්ස කන්නේ. උගුරැස්ස වගේ නැහැ මේක. කහට එහෙම හොඳටම වැඩි. හැබැයි උගුරැස්සලම තමයි එන්නේ. උගුරැස්සම තමයි මං හිතන්නේ. ඒකේ ලොකු ඕෂන් එක වගේනේ. යා අනිත් එක කොලත් ලොකුයි ළමයි. ඒ කියන්නේ උගුරැස්ස වල ලොකු ඕෂන් එක තමයි. ඒ අර අපේ චූටි එකේ තියෙන උගුරැස්ස වල මේ පැත්තේ මොහොත දෙන්නේ නේ. සැලෙන